ආයිබෝවන් AD ප්‍රොමෝ අපේ YouTube නාලිකාවට ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න වෙනද වගේම අලුත් මලුත් ජොබ් එකක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම කියන්න ඕනි මේ වීඩියෝ එකේ ඔයාට අවශ්‍ය වේකන්සි නැත්තම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් මගින් අපට කියන්න අමතක කරන්න එපා. එතකොට අපිට පුළුවන් ඔයාට අවශ්‍ය වේකන්සි ඉදිරි වීඩියෝ එකකින් අරගෙන එන්න. ඒ වගේම වෙනද වගේ මතක් කරනවා මේ දීලා තියෙන නම්බර්ස් වලට කෝල් කරාම ඔයාට මුදල් ගෙවන්න කියනවා නම් හරි ජොබ් බැංක් වලින් නම් කතා කරන්නේ කිසිම අවස්ථාවක අසු වෙන්න යන්න එපා. හරි එහෙනම් වැඩි කතා නැතුව පළවෙනි වේකන්සියට යමු. මුලින්ම තියෙන්නේ ගිණුම් සහකාර වේකන්සියක්. නාරාහෙන් පිට පිටි මුද්‍රණ සමාගමක තමයි මේ වේකන්සිය තියෙන්නේ. අපේක්ෂකයින්ට ගිණුම් කරන පසුබිමක් වාණිජ්‍ය විෂය ධාරාවෙන් අපොස උසස් පෙළ හෝ අදාළ ක්ෂේත්‍රයක ඩිප්ලෝමාවක් තියෙන්න ඕන. අවම වශයෙන් සමානතාවයකින් අවම වසර 1ක පළපුරුද්දක් තියෙන්න ඕන. MS Excel පිළිබඳව දැනුමක් තියෙන්න ඕන. ගිණුම් කරන මූලධර්ම සහ භාවිතයන් පිළිබඳව දැඩි දැනුමක්. ERP සහ QP ගිණුම් කරන පැකේජ් පිළිබඳව පුරුදුකම. ඒ වගේම වයස අවුරුදු 35ට අඩු කෙනෙක් වෙන්න ඕන. කොළඹ 5 නාරාහෙන් පිට අසල පදිංචි වීම අමතර වාසියක් විදිහට සැලකනවා සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගෙන ඔයාට ජොබ් එකට ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ CV එක මේ නම්බර් එකට WhatsApp කරන්න අමතක කරන්න එපා. 077 35 43 187. ඊළඟ එක account assistant job vacancy එකක් තියෙනවා. නුවර තමයි තියෙන්නේ. සතියකට දින එකක් හෝ දෙකක් පැමිණ basic financial records බලන්න පුළුවන් කෙනෙක් අවශ්‍යයි කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. A level commerce කරලා තියෙන්න ඕන. ඒ වගේම basic accounting knowledge එකක් තියෙන්න ඕන. Excel Google Sheet use කරන්න පුළුවන් වෙන්නත් ඕන. වැඩි විස්තර දැනගන්න පුළුවන් 077 035 1873. ඊළඟ එක පිළියන්දල පිහිටි ඇඩ්වර්ටයිසින් ආයතනයක් සඳහා වාහන ටින්ටඩ් ස්ටිකර් අලවන්න අවශ්‍යක සඳහන් කරලා තියෙනවා. පළපුරුද්ද අවශ්‍යයි. 0777 582 878 01 251 77 53. ඊළඟ එක ගිණුම් කරන ලිපිකරු වේකන්සියක් තියෙනවා. ලාලුපා රත්මලාන තමයි තියෙන්නේ. WS රූපසිංහ ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ තමයි තියෙන්නේ. රජයේ ලියාපදිංචි උපස්කරුවෝ කියලා සඳහන් කරලා තියෙනවා. අප ප්‍රසිද්ධ සමූහ ව්‍යාපාරයේ පුරප්පාඩු සඳහා රත්මලාන ශාඛාවට පුහුණු නොපුහුණු නාමසේක සේවකම් බදවා ගන්නක් සඳහන් කරලා තියෙනවා. ඉල්ලුම් කරන තනතුරු තමයි ගිණුම් ලිපිකරු සහ ලිපිකාරිනියන්. වයස අවුරුදු 18ට වැඩි අපොස සාමාන්‍ය පෙළ සමත් ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. 071 406 67 87 077 063 22 ඊළඟ එක ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන සන්නාමයක් වන pv.lk සමග එකතු වෙන්න ඔබටත් අවස්ථාවක් දෙනක සඳහන් කරලා තියෙනවා. call center officer vacancy තමයි තියෙන්නේ. වයස අවුරුදු 30ට අඩු. භාෂා හැසිරීම සිංහල භාෂාව ඉතා පැහැදිලිව හැසිරීමේ හැකියාව. ඉංග්‍රීසි හෝ දෙමළ භාෂාව අමතර සුසුකම් විදිහට සැලකනවා. සංවේදන හැකියාව කාරුණිකව සහ ඉවසීමෙන් යුතුව අන් අය සමග කතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕන. මූලික පරිගණක හැසිරීම සහ ටයිප් කිරීමේ හැකියාව තියෙන්න ඕන. අපේ සාමාන්‍ය පෙළ සමත් ඔයාට පුළුවන් මේ ජොබ් එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයා මේ ජොබ් එකට ඇප්ලයි කරන්න කැමති තරුණයෙක් හෝ තරුණියක් නම් වැඩි විස්තර දැනගන්න පුළුවන්. ලොගිකට තමයි තියෙන්නේ 076 081 0461. ඊළඟ එක මේ ගමුවේ පිහිටි විලා එකකට අත්දැකීම් සහිත මනා පෞරුෂත්වයෙන් යුතු
විලා ගාර්ඩියන් කෙනෙක් අවශ්‍ය කියලා සඳහන් කරලා තියෙනවා මේ ගම්මු අවටින් food and beverage, housekeeping, front office and reception දැනුම අනිවාර්යෙන් තියෙන්න ඕන. වෙනත් භාෂා පිළිබඳව දැනුම අමතර සුදුසුකමක් විදිහට සැලකනවා. 07යි 77යි 95යි 136 07යි 77යි 18යි 02යි 9. ඊළඟ එක ලොරි රියදුරු වේකන්සියක් තියෙනවා. පානදුර පිහිටි බිස්කට් බෙදා හැරීමේ ආයතනයක් සඳහා රියදුරුක අවශ්‍යක සඳහන් කරලා තියෙනවා. 0777යි 365යි 2009. ඊළඟ එක තිස්සමහාරාමේ පිහිටි බංගලාවක පහත පුරප්පාඩු සඳහා සේවකයෙක් සමග සඳහන් කරලා තියෙනවා. පළපුරුදු කෝකිය සඳහා තමයි වේකන්සිය තියෙන්නේ. සඳලු බංගලා 0777යි 342යි 65යි 44. ඊළඟ එක කුක් වේකන්සියක් තියෙනවා. කොළඹ ජීවත් වන විදේශගත පවුලකට මෙම් පුරප්පාඩුවක් පිටවීම සඳහා පළපුරුදු පුද්ගලයෙක් අවශ්‍යක සඳහන් කරලා තියෙනවා. කාන්තාවන් සඳහා තමයි වේකන්සිය තියෙන්නේ. වයස අවුරුදු 35ත් 50ත් අතර ලිඛිත සහ කථන ඉංග්‍රීසි දැනුම සහිත විදේශිකයන් සමග වැඩ කිරීමේ පළපුරුද්ද තිබෙන හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින ඉලෙක්ට්‍රොනික උපකරණ සහ උපකරණ භාවිතය කිරීමට දැනුම ඇති ඔයාට පුළුවන් ජොබ් එකට ඇප්ලයි කරන්න. 0777යි 39යි 30යි 94. ඊළඟ එක පටුනායක පිහිටි ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තේ අපනයන ආයතනයක් සඳහා පිරිමි සේවක මහත්මයන් බඳවා ගන්නට සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 50ට අඩු. ඉතින් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන් 07යි 4යි 60යි 36යි 5. හරි මම අදට අරන් ආ වේකන්සි අවසන්. හෙටත් අලුත්ම ජොබ් වේකන්සි රසක් අරගෙන එන්නම්. ඒ වගේම මේ වීඩියෝ එකේ අඩුපාඩුවක් දැක්කනම් කමෙන්ට් එකකින් කියන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ෂෙයා කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එකන් ඕල් දාලා තියාගන්නත් අමතක කරන්න එපා. බෙල් එකන් ඕල් දාලා තියාගත්තොත් අපි දාන කිසිම වීඩියෝ එකක් ඔයාට මගහැරෙන්නව බලගැනීමේ හැකියාවක් ලැබෙනවා. හරි එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.